හාද වෙලා වාද කරන එකම වෙලාවයි දැත් වලලු පාද සලඹ එකට සිනාසෙයි යමු සෙල්ල කතර ගම ඔබ එන්න යනවා නම් කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතර ගම අපි දැන් හාද වෙලා වාද කරන එකම වෙලාවයි මම ඇත්තම කොත් අද දවසේ වැඩ ටික ඔක්කොම ඉවරලා මම බිසි වෙලා වැඩ ටික මේව කරගෙන ඉවරලා පැය 10කට 11ට මම ලයිව් වල හිටියා කරලා මොකද පැය ගාණක් මම ಜಾති අමතලා ඊට පස්සේ මගේ සිසු කැල මගේ දරුවෝ ටික එක දිගට ලයිව් වල ඉන්නවා මීක් නෑ ගහනකට සැලියුට් ඔයගොල්ලෝ හරි හොඳයි හොඳ දරුවෝ ඉන්නවා හොඳ උගත් ළමයි ඇත්තම කොත් ළමයි ඉන්න හොඳ ළමයි බලලා ඔක්කොම කළා දැන් තමයි මම නිදහසේ ජාතියේ මුර දේවතා රණහඬ කිංකිණි හඬ නැගෙනහිර වාසල දොරටුවේ රණහඬගේ වීඩියෝ එක ඇහුවේ අක්කබාත් ආලියා ජය වේවා ඇත්තෙන්ම අක්කේ සුන්දරි හොඳයි next level මේ මගේ සම්බන්ධ දෙයකට කතා කරා කියන එක නෙමෙයි මම කියන්නේ. එයා කොහොමත් ප්‍රශ්න සම්බන්ධව කතා කරන කෙනෙක් මම බලනවා. දේවල් දකින්නවා. මට කාලරාමුවක් තියෙන මම ගිහිල්ලා බලේ නැතත් හවුවෙච්ච වෙලාවට හොඳට සාවධානයෙන් මම ඒවා අහනවා. මම රටේ ජනතාවටත් කියන්නේ කවුරු හරි කෙනෙක් ඔය වගේ කතිකාවත් කරනවා පොඩ අහන්න. දැක්ක ගමානේ මේ වේසියලවන්නනේ මේකේ මහ බැල්ලියක් මේකේ නටනඩිය આવන එනේ පොඩ අහන්න. බොහොම ලස්සනට જાතිය අමතලා තියෙනවා. කෙලින්ම අර පිස්සු කෝච්චියට මේ පිස්සු කෝච්චිය මම වට එකයි කියන්නේ වට ඇහුන්නේ නැද්ද ඔවා ආන් අවතන જાතියෝනේ අම්මා දෙයියෝ සාකි මෙහෙම ගූ කෑමක් හොඳට අක්කේ කියලා දීලා තියෙනවා හරි විදියට පොයින්ට් එකෙන් පොයින්ට් එකට හොඳට ස්ටඩි කරලාද කතා කරේ ගැන හොඳට කියලා තියෙනවා බොරුව වංචාව කපටිකම මිනිසුන් මුලාවේ දැමීම සහ අන්ධ භක්තියට මිනිසුන් යොමු කිරීම කියන කිලු කාරණා යටතේ හොඳට සමාජ කරුණු ගොනු කරලා හොඳට කතා කරලා සුද්ධ සිංහලෙත් හොඳට දෙන පිත්තම කියලා දාලා තිබ්බා ඒ වචන අලුත් එකක් මම අහලා ගන්න බගමනියට නේද පිත්තම කියන්නේ හාද වෙලා වාද කරන එකම වෙලාවයි දැත් වලලු පාද සලඹ චින්කි චිකින් චින් යමු සෙල්ල කතර ගම ඔබ එන්න යනවා නම් කඳ කුමාරයා වල් ලිට පෙම් බැන්ද කතර ගම යමු සෙල් ඇත්ත කියලා තියෙන්නේ අක්කේ ඇත්තම කිව්වොත් දෙයියන්ට බැලලා වැඩකුත් නැහැ ශාස්ත්‍රවරුන්ට කියලා දෙ මුන්ට ඒකේ ප්‍රශ්නේ මුන්ට තියෙන්නේ තමන්ගේ මල්ල තරි කර ගැනීම සහ හරි ආත්මාර්ථකාමී සිතුවිලි තියෙන මිනිස්සු සහ අහිංසක අධ්‍යාපන මට්ටමක් නැති අනේ කීයක් හරි වහන් ඉන්න මිනිස්සුන්ගේ අසරණකම හරියටම කියලා දෙන හරියටම අසරණකම තියෙන මිනිස්සු අසරණ වෙලා පීඩිත වෙලා මේ මිනිස්සුන්ගේ රවට්ටීම මේ වගේ වලට උඩගෙඩි දෙන පාන් බේස් කියලා වචනයක් කියන්නේ ඇත්ත මහා ගොම් පරපුර මුදා ගන්න ඕනේ. ඇත්තටම එයා කියන දේවල් වල සහතික ඇත්තක් තියෙනවා. හොද්ද සුද්ධ සිංහලෙන් අහගත්ත නේද? එහෙනම් ඇහිලා නැහැ. ගහපම් පොල් කියලා කියනවා එයාට දෙයක් කරලා පෙන්නපල්ලු. ඇත්ත කතාව අරාබිකාරයට සුද්ධර දෙයක් කරලා පෙන්නපල්ලු. උඹට මුකුත් කරගන්න බෑ. ඇත්තටම කිව්වොත් මට රීල් එක බලලා ඉවරලා මට ඒ සම්බන්ධව කතා කරන්න මචං මතකත් නැහැ. ඒ තරම් අද්විතීය. උඹට පුළුවන් දේ මොකද්ද දේ බැරි දේ කියලා හොඳට ඒවත් එක්කම තව බහුතරයක් ජනතාව දේවල් කියලා තිනවා මේක ලොකු සමාජ රැල්ලක් නේ මේ මම කර එකක් නෙමෙයි සමාජෙම මේ ගූ කෑවේ මෙතන තියෙන තනිකර කපටික මේ තමන් රීල් එකක් හරි මොකක් හරි කරන්න කලින් එක්ක හිතෙන්ම කරන්න නැත්තම් හොඳට හිතලා කරන්න නිකන් ආවට ගියාට පිස්සුවෙන් දොඩවන්න එපා එන්කර් පැකට් පෙන්න මොකක් හරි දෙයකට මිනිස්සුන්ව රැවටීම සහ සමන්ට සල්ලි දෙන්න මන්දක තවක් කෙනෙක් බන්නේ තොට මොකටද සල්ලි දාන්න කියන්නේ කිහිල්ල කළු ගෑණි කියලා බයිනෝ ඒ ගෑණිත් අවසානයි ලංකාවේ ගෑනු අයනේ මේගොල්ලෝ දැක්ක කියන්නේ ඇයි මේ විදිහට අපිරිසුදුකම කරේ එකෙන් පිළිබිඹු වෙනවා ඊට පස්සේ තියෙන අපිලිවල සහ අපිරිසුදුකම සහ උද්දච්චකම ඒ වගේ මිනිස්සු සමාන්තම් පිළිබඳ දෙයක් කියද්දී අහන්න ඕනේ බුද්ධියකින් ළඟපාතවත් දැනුම බෙදා දෙන්න බුද්ධිමත් සමාජයක් එයාට නෑ ළමයි යම් කිසි බුද්ධිමත් පරපුරක් හරි උගත් දෙමව්පියෙක් හරි අඩුම තරමේ සාමාන්‍ය මට්ටමේ අධ්‍යාපන මට්ටම ලැබපු යහළුවෙක් ඉන්නවනම් ඔයා මේ දේ කරන්න එපා ඔයා යන පැත්ත වැරදි ඇයි මේ විදිහට මිනිස්සුගේ බැනුම් ආන්නේ හරි නෑ එයා ගාව ඉන්නේ තමයි එයා ලවා වෙන බල ප්‍රයෝජන සඳහා වලට එයාව යූස් කරන කපටි අහවල් දඩාවතියගේ උන් සහ නූගත් නච්චි සමූහයක් සහ මෝඩ ගෑනු ටිකක් ඒක උන්ගේ පින්තූර ටික බලන්න කියලා මම රටේ කෙල්ලන්ට කියලා තියෙනවා උන් මුණත් ඇවිල්ලා කියනවා බලන්න ලයිව් එකට ගියාම දන්නව නිත කොල්ල වෙනවා අයියේ බඩු ගන්න බඩ කොච්චර රීල් එක නෝන්ඩි වුණාද දැන් තමන් දෙවිය කෙනෙකුට සලකනවා නම් භක්තියක් තියෙනවා නම් යම් කිසි ශ්‍රද්ධාවකින් දෙවි කෙනෙක් උදේව අම දිනනවා නම් ඒ දෙවි කෙනා මෙයාව ආරක්ෂා කරනවානේ කෙරුවොත් හොඳ දේ දෙවියොත් නමට වඳී කියලා තියෙනවානේ ඒ කියමන් නිකන් නෙමෙයි අපේ සිංහලෝ අපිට කියලා තියෙන මිනිස්සු අපිට යම්කිසි දෙයක් තේරෙනවද දරුවෝ හදලා තියෙනවා නම් වැඩිහිටි කාන්තාවක් නම් සමාජ ක්‍රියාකාරී නීතියක් නම් උත්තම චරිතයක් නම් දීර්ඝ කාන්තාවක් නම් ගෞරව නාම රුපියලකට දාලා ගත්තා නම් කරුණාකර මතක තියාගන්න සමාජෙත් වැදගත් විදිහට හැසිරෙන්න තමන්ට දෙයක් ඒක අර තවක්ක කෙනෙක් කියන තෝ මොකටද අපි ඉන්නවා තොට මොකටද පාඩ සල්ලි දාන්නේ ඇත්තනේ කියන්නේ
තෝ දීපියක තොගේක අර බාලි ආලියක් අකින තොගේ හක්ගෙඩිය විකුණලා දීපියලු. ඇත්ත කතාව. මිනිස්සු දැකලා තියෙන දේවල් දැක්කද? මිනිස්සු ගෑනු කියන උන් හරියට විවේචනය කරනවා. පිරිමි වගේ නෙමෙයි. පිරිමි බොරුවට වර්ණාවනේ කරන්නේ. ගෑනු හරියට කියන්නේ තේ මූන්ට කියලා දාලා යනවා. හොහාගත්තා නේද? දැන් කො ඔබ නිකන්වත් වචනයක් කියන්න බෑනේ දාලියට. අන්නේ බය තියාගනින් ඔබ. ඒකයි මට ඔබට ලීසර වචනයක් කියන්න බෑනේ. ඔබ අන්නේ බය තියාගනින්. ඔබ ඊශානිය දැක්කම කකුල් දෙක මැක්ලින් ගහන. අන්නේ බය තියාගන්න. ඔබ මේ දුර ඉන්න මට බැන වෙන්නව බොරුවට. උඹ බොරුවට ඒකත් කාගවත් ගූකත් කාල උඹ ඉස්සරහටත් උඹ මේකෙන් අතු ගෑවිලා යන්නේ උඹේ වැරදි නිසා. උඹ මතක තියාගනි රටේ ජනතාව සහ TikTok සමූහ මාධ්‍ය ජාලයේ ඉන්න සියලුම මිනිස්සු. මේ ගැන අධික ලෙස මට අපහාස කරා. මට බොරු ලෙඩක් කිය මාව අපහාසයටපත් කරා. මම මෙච්චර ප්‍රසිද්ධත් එක්කින් යනකොට තව එක පොන්නේ එකේ තියෙන අවශ්‍යතාවයකට. ඒ කියන එකේ තමයි ඒවා තියෙන්නේ. මේකේ අනුන්ගේ ගූ කණේ කිය. පියුමි හංසමාලි උදව් කරන්න යනකොට බං ඕකිට ඔහොම බැනලා නෑනේ ළමයි. මේකම කෙලෙගුණ දන්නේ නැති එක. මේකිටුනේ කොහොමරි දේවල් සංස්කෘතිය කොප් බේව කරලා හතරවරන් දේවල් වලට බෙරේ ගහන දන්නේ කියක් මේකේ. ඒක තමයි මේකට අද මේ වගේ මානසිකත්වයකට පත් වෙන්න ඕන. කොච්චර අපහසුතාවයකද තියෙන්නේ. දරුවෝ දෙන්න කොච්චර දවසක කොච්චර ලැජ්ජාවට අද පත් වෙනවද සමාජ ජාලවල. නෑ ඒක ගන්නනේ. මේකදී ඒකේ ටෙලිෆෝන් නම්බර එක හැමතැනම ගිහිල්ලා මැලේසියා මෝඩ ගෑණි ප්‍රසිද්ධ වෙයන් හරි විදිහට. මගේ නම හින්දා තමයි මිනිස්සු දන්නේ. අනිත් එක උඹට මිනිස්සු ගරු කරන්නේ උඹ හරිනම්. උඹට කවදාවත් බෑ උඹට ලැජ්ජා කරන්න. අනිත් කතාව ළමයි මේ ගෑණි කියනවා දැන් ආලියා අපටත් කියන ආලියාගේ මේකේ කියනවා මම බූස්ට් කරලා Facebook කියන හැමතැනම මම ලුක පෙන්නපල්ල එකෙක් මම කරාද කියලා. මම කිසිම දවසක Facebook තියා කිසිම මාධ්‍ය ජාලයක පේජ් කරන පිරිමිලා මේ ගෑල්ලා මේකට කතා කරලා කියලා නෑ මට මේක බූස්ට් කරලා දෙන්න කියලා. මගේ බූස්ට් ස්වභාවික බූස්ට් අශ්වගන්ධේ මගේම ස්වභාවික අශ්වගන්ධෙන් තමයි හැමදේම උනේ. නැතුව මම කවදාවත් මිනිස්සුෙකුට මඩ ගහන්න ඒව කරන්න එහෙම කරලා මට මෙහෙම ඉන්න බෑ. ජනකාව මීට කලින් මාව එලවලා. එහෙම වෙන්නේ නැහැ. ස්වභාවිකත්වයේ සහ සත්‍යවාදීත්වය තමයි මේ ලෝකේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් එක. මම ඔය කලින් කියලා තියෙනවනේ. ඒකින්ද වැදගත් දේවල් කතා කරපන්. කටට ආපු පළියට බොරු කිය අද්දකකි මිනිස්සෙක්ගේ වයසක මිනිස්සෙක්ව වහලා මේ මිනිස්සු නුගත් මිනිස්සු. අධ්‍යාපන මට්ටම නැති ආච්චි අම්මලා. ඉස්කෝලේ ගිහලා නැහැ. ඔය දරුවෝ හදලා ඔය හැම්බෙලා ඉන්න ගෑනුත් ඒ වගේ. උනුත් මොන ඩප්පි කැල්ලක් හදාගෙන විකුණගෙන ජීවිතේ ජය ගන්න මෝඩ මිනිස්සු. උන්නූගත්තු. ඉතින් ඒ වගේ මිනිස්සු ගාව මේකේ ගිහිල්ලා මේකේ මහ පඩත්. ඉතින් මේ වගේ මිනිස්සු අඳුර ගන්න. ඒකයි මට කියන්නේ. මට උඹ වගේ උන් හදා දෙන්න වෙලානේ මම ඉන්නේ මගේ රටේ වැඩක් කරගෙන පාඩුවේ. හැබැයි උඹ මට කරපු අපහාසයට උඹ මාස ගාණක් තිස්සේ මට කරපු බොරුවට. කියන්නේ මගේ නම කැත කරන්න උඹ ගිනිච්ච බොරුවට. උඹට ස්වභාවිකත්වයෙන් ජන සමූහයක් කරහා ලොකු අතිශය ලැජ්ජාවකට පත් වෙන්න වෙලා තියෙනවා. උඹට ආය තැනක් හදා ගන්න බෑ. හදා ගන්න පුළුවන්. උඹ හරියට හැදෙන්න ඕනේ. උඹ භාවනා කරන්න පළ. තෝ බොරුවට කාලියම්ම මිදුලේ හිටවගෙන මිනිස්සුන්ගේ පොල් ගග අනේ දෝෂ උඹේ දෝෂෙ උඹට තාම පෙරලා නැහැනේ. කවුද යකෝ මේකිට කියලා දෝෂ කපා ගන්න මේකේ දෝෂෙත් මේකිට පෙන්නේ නැතිකොට. අර ආලියා බාත්තක්කා කියනවා වගේ හරියට වැඩක් කරපන්. උඹට ඕන නම් උඹ දැන් දීපන්. උඹ යකෝ සල්ලි උඹ මහ බැංකුවද? රජයේම නිල නිවේදනයක් කරලා තියෙනවා. ප්‍රතිපත්තියක් අතුම වැඩ කරන්න. මට කියනවා ළමයි පිරිමි ටිකක් අටු කරගෙන බොරුවට වන්නම් කියලා ලියු එකක් දාන් මුන් කරන්නේ සල්ලි එකතු කරන්නේ නැලු පම්පෝරික. බොල ගෑණිය දෙයක් කරන පිළිවෙලක් තියෙනවා. ඒකට තියෙන මිනිස්සුත් එක්ක කතා. මේ මිනිස්සු වැඩ රස්සාවල් රාජකාරී කරන පිරිමි ගැහැණු. උඹ වගේ ගෙජ්ජියක් හොල නෙමෙයි. උන්ට දරුමල්ලෝ ඉන්නවා. උන්ට පිළිවෙල තියෙන ලාට WhatsApp group එකක් හදාලා අපි කතා කරගෙන ඒක පිළිවෙලක් තියෙනවා. හරි දැන් උදව් කරේ නැහැ කියලා පළවෙනි දවස් තුනේ ඒකේ මිනිස්සුන්ට ඊළඟ දවස් 7 8 5 ඉදිරි මාස 7 තුන උදව් කියන එක අවශ්‍ය වෙනවනේ රටේ. ඒ කාලෙට අපි බලාගෙන කරගෙන යනවා. එතන හික්මීමක් තියෙනවා. උගිනේ උඹ වගේ පිස්සු කෑරු නෙමෙයි. ගිනි පන්දමක් අතේ තියන ගෙජ්ජියක් හොල්ලගෙන දිවෙලියට දාන බොරු මන්ත්‍ර කියන. දැන්වත් හැදියම්. උඹට මේ TikTok ජාලි හරියන්නේ නැහැ. හැබැයි උඹට ඉන්න පුළුවන්. උඹේ තැන උඹ මතක තියාගන්න. උඹ මානසික ලෙඩ ගිහින් බෙහෙත් ගන්න. හොඳ මනෝ උපදේශකෙක් හම්බෙලා උඹ ගනින්. උඹේ දිස්ටියත් අයින් කරගෙන කරගන්න කිම්බක් කරගෙන. නැත්තම් ළමයි දවසක වෙන්නේ ඔය දරුවන්ටත් මහා මගේ දුවලා දෙන්නේ කියලා ළමයි. කවදාද දවසක වෙයන්න සෑන්නේ කියලා අම්මට මොකි බයිනෝ. තමන් ගරු කරන්නේ නැත්තම් තමන්ට කවදා සමාජෙන් ගරුත්වය ලැබෙන්නේ නැහැ. ගරුත්වය හදාගනි. දැනුම හදාගනි. මිත්‍යා දෘෂ්ටියත් මිදිය. හේදේ මිදි ළම දෙයියෝකි. ඕකිය අපිට හදන්න බෑ. ඕකිය හදන්න ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජී නීතිය. ඒ හින්දා මම මේ වෙලාවේ කියනවා බොහොම උඩට කියලා තියෙන මම ආයෙසරක් මුලක ඉඳන් බලන්න හොඳට පොයින්ට් එකටම අරගෙන මොකද්ද කියලා තියෙන කියලා ආලියා බත් අක්ක බොහොම ස්තුතියි. අනික හොඳට කතා කරනවා. කොන්ද පණිතන එහෙම දේවල් හැමෝටම කරන්න බෑ. මටත් වඩා නෙක්ස්ට් ලෙවල් එක කියන්න තියෙනවා. යා මට වඩා හොඳට චරිත විග්‍රහ කරනවා. මම මගේ ප්‍රශ්න සාහල දේවල් විතරනේ කතා කරේ. මොකද අපි දැනට බඳින්න කොලෝ ඇත්ත. නියම කට මට වඩා නෙක්ස්ට් ලෙවල් තියෙනවා. මං කිව්වනේ ඔයාලට විවරණ දුන්නානේ. නියමක් අකන නියම කිව්වා වගේම හරියද පොයින්ට් එකට කතා කරපෙන්නේ. ඉතින් කාගෙත් එයා කියයි. ඒව ඇත්තක් තියෙනවා. නැත්te නෑ. ඇත්තක් තියෙනවා. ඒ වගේ බොරුවක් නැහැ. ඒ හින්දා හාවදානෙන් අහගන්න. ඔන්න මට කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි මේ සෝබා ධර්මයට සහ විශ්ව මාතාවට මට අපහාස කරපු මේ කත
මේ නූගත් කතට ස්වභාව ධර්ම විසින්ම මහා ජනතාවකින් ඒකිට ඒකේ චරිත සාතිකේ ඒකේ බොරු සාතික අරගෙන රටට පෙන්න තත්ත්වයක් හදාගෙන ගියේ ඒකිට මහා සමාජයක් විසින්ම ඒකේ කවුද කියලා විහිළුවකටපත් කරලා හාස්‍යයකටපත් කරලා පෙන්නලා දුන්නා. ඒක තමයි ඒකිට දෙන්න පුළුවන් හොඳම දඬුවම. මේ පරිච්ඡේදයේ මෙතනින් ඇති කතා කළා මට අදහස් අවශ්‍යතාවයක් නැහැ රසදිදී යන්න. මොකද හරිනේ ඉතින් තව ඉස්සරහට තියාට වෙන්න ඉතින් දොල එයා බලාගෙන එයා දන්න විදිහට එයාගේ ගොන්රල රිලාරල අධ්‍යාපන මට්ටම් ඉතින් අච්චිත් එක්ක එයාගේ වැඩේ වන්නම බලාගනි. ඒවා අපිට අදාළ නැහැ. ඒවා මගේ දේවල් නෙමෙයිනේ. බොහොම ස්තුතියි රටේ ජනතාවට. ඒවා කරාට දිගින් දිගට ඕක දිදී යන්න ඕනේ. දැන් ඇති බැලුවා පාඩම් කවුරුත් ඉගෙන ගන්න. තේරුණාද සමාජ මාධ්‍යවල හැසිරෙනවා නම් මහලුකට තරු කියලා හිතන් ඉන්නවනම් උද්දච්චකම පැත්තක තියලා හරි දේ හරියට කතා කරලා හරි දෙයක් මිනිසුත් එක්ක කරලා කරන්න පුළුවන් දේ මට මේක බැරි දේ මට මේක කියලා තේරුම් අරගෙන තමන්ගේ ගමන තමන් ඉස්සරහට යන්න. එතකොට හරි පෑන් බේස් එකක් පාම් බේස් එකක් තමන්ට හැදිලා තමන්ට තනිකමක් නැතුව මේ ජාලවල සැරිසරන්න පුළුවන්. නැත්තම් නොදන්න දේවල් කරන්න ගිහලා මිනිස්සු රවට්ටලා මුදල් කියන එක මාත්‍යෙන් සහ කපටිකමෙන් මිනිස්සු රවට්ටලා උදව් ගන්න විතර මිනිස්සු ලං කරගෙන තමන්ගේ යටි පරිමාර්ථ දුරු කරගන්න තව මිනිස්සෙක් පාවිච්චි කළා අවසාන වෙන්නේ ලොකු පීඩනයකට පිස්සු ඇදලා ඔළුව කහක බෙත්තියත් එක්ක ඔළුව ඇදලා ඉන්න ගුබ්බයන් අස්සෙම මැරිලා යන්න. එහෙම එකක් මැරෙන්නත් ඉන්නවා දැන්. ඒ හින්දා තමන්ගේ වැඩක් හරියට කරගන්න. තොටත් මට කියන්න තියෙන්නේ ඊළඟ වන්නමට තනියෙන් මූණ දීලා අම්මට කියලාම තෝ වැඩේ කරලා පෙන්නපිය. තේරුණාද? තෝගේ අම්මා තමයි තොට දවසක හොඳම එකෙන් කෙලින්නේ. එදාට තමයි තෝ අම්මටත් පදේ කියන්නේ.